2025 වැඩසටහනේ සමාරම්භය තමා මේ ආකාරයෙන් සනිටුවන් කරන්නට යෙදෙන්නේ. සාර්ථක වෙලා තියෙන අධ්‍යාපනයම නෙමෙයි. අධ්‍යාපනය අපේ ගමනක් යන්න උදව්වක්. ඔයාගේ පරිප්‍රමාණයක් කරන්න. එතකොට ඔයාට අදාළ දේ නිර්මාණය වෙයි. හරි. එසේනම් මේ ආරාධනය මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ඒ වගේම අභිප්‍රේරණ හා මානසිකත්ව පෑමාර්ගික දේශක ආචාර්ය රනිල් සුගතදාස මෙතුළුමනි මේ වේදිකාවට පැමිණෙන්න අපේ ආදරණීය නංගිල මල්ලිලා ආමන්ත්‍රණය කිරීමට. ඔබ මේ වෙලාවේ වැටෙන්න එපා. ඔබගේ සිහින පණ ගන්නවන්න. ඔබගේ සිහින ටික අඳින්න. ඒකට ළඟින් තියාගෙන පාඩම් කරන්න. ගණන් හදන්න. ලකුණු පහ ගන්න. වැටෙන්න එපා. අනිත් අය කියන දේවල් අහන්න එපා. ඔබගේ ශක්තිය වැඩි කරගන්න. මොලේ thank you කියන්නේ. සූදානම ඕගොල්ලෝ ලියපු ඒ ටාගට් පේපර්ස් වල වැඩිම ලකුණු සාමාන්‍යයක් ගත්ත අපේ ආදරණීය නංගිල මල්ලිලාට ත්‍යාග හා සහතික පත්‍ර පිරිනමන්න තිබෙනවා. රූපසේන නොහොත් YouTube අවකාශයේ පෙරලිකාර චරිතය අපි කවුරුත් ආදරය කරන සිරිල් අයියට ආරාධනා කරනවා මේ වේදිකාවට එන්න අපේ ආදරණීය නංගිල මල්ලිලා ආමන්ත්‍රණය කරන්න කියලා. මොකද අවසාන කියන්නේ එදිනදා වැඩ එදිනදා කරා ඒ වගේ බොරු ගහන්න එපා. අපි උඩ බැච් එකේ අය කෙනෙක් කියලා ෆොටෝ 10ක් ගහලා දීලා එකම විදියට ප්‍රොෆයිල් 10ක් හදන්න. දැන් ඔයගලන්ට ඕක අර ඒ ලෙවල් කාලේ මෙහෙණ කැටයි කියලා තේරෙන්න තව අවුරුදු 10ක් විතර යන්න ඕනේ. එතකොට ඔයගොල්ලන්ට තේරෙන්නේ පට්ට ගැතයිනේ මම ඒ කාලේ කියලා. හරිද? දැන් ලොකු ලස්සනක් නැහැ. ඒ වගේ මම කියන්නේ. ඉතින් ඒක නිසා කෙනාගේ වගකීම දක්ෂම ළමයින්ට විතරක් උගන්වන්න නම් එයා ඒ වෘත්තියට සුසු නෑ. දොස්තර කෙනෙක් ඉන්නේ දොස්තර කෙනෙක් ඉන්න ඕනේ එන හැම පේෂන්ට්ම බේත් කරන්න මිසක් එහෙම නැත්නම් තෝරාගත්ත පිළිසකට බේත් කරන්න නම් ඒ දොස්තර වැඩක් නෑ. මම දකිද්දි තව කාටට එහෙම නොවෙන්න පුළුවන්. මම එතන උගන්වලා නෑ. वर्षे වැඩිම ලකුණු සාමාන්‍යයක් ගැන ප්‍රථම ස්ථානයට පත්වනුයේ ඔයගොල්ලන්ට ස්තුතියි මා විශ්වාස කළ පන්තියාවට හැමෝටම 2025 විභාගේ හිතනකොටත් වඩා හොඳට සාර්ථක කරගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඉතින් පස්සේ ඔයගොල්ලන්ගේ අනාගත ජීවිතේ ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න හැමෝටම ප්‍රාර්ථනා කරමි. මම එන්න හැමෝටම රුවන්සර්ගේ ප්ලෑන් එකත් එක්ක මේ අපිට මට නම් ගොඩක් ලොකු අදහසක් තිබ්බා කම්බයින් මැච් කියන අනිත් විෂයන් වලට වඩා සහ සර් හැම වෙලේම උදව් කරා ඒක කොහොමද කරගන්නේ කියන එක. දෙවසරක් අප සෙවනේ වැඩි සංයුක්ත ගණිතය නම් වූ දැනුම් සයුරේ මතු පිට සිට ගැඹුරු දක්වාම කිමිදෙමින් රැස් කරගත් දැනුම
හෙට දින ඔබ හට ආශිර්වාදයක්ම වී පැමිණේවායි අපි එක සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු.